මේ වීඩියෝ එක මචං තාම prompt set එකක් හදාගන්න දන්නේ නැති set එකට. දන්නවනම් ප්‍රශ්නයක් නැහැ. අතහැරලා දාන්න. අපි මුලින්ම ChatGPT එකට ගියා. මම මෙතන type කරලා දිනවා write most demanding vector categories in stock images. එතකොට එයා දීලා තියෙනවා most demanding vector categories set එක. එතකොට මම ඊළඟට අහලා තියෙනවා write low competition. එතකොට එයා දැන් දීලා තියෙනවා මෙතන අපිට low competition vector category set එක. ඒ කියන්නේ වැඩි අප්ලෝඩ් කරලා නැති. ඒ කියන්නේ Adobe stock එකට contributorsලා අඩුවෙන්ම අප්ලෝඩ් කරලා තියෙන image categories කියලා එයා set එකක් දීලා තියෙනවා. මේකෙන් මම තෝරගත්තා pet and animal care කියන එක. එතකොට මම දැම්ම මෙහෙම prompt එකක් write 100 full detailed prompts to make vector images about pet and animal care. ඊට පස්සේ අර copy කරලා දැම්මා එච්චරයි. එතකොට මෙයා මට දැන් prompt set එකක් හදන්න පටන් ගත්තා. දැන් මෙහෙම හරියන්නේ නැහැ. මට ඕනේ CSV file එක. මම ඊට පස්සේ එයාට දුන්නා I want full detailed prompts CSV file. ඔන්න මෙයා හදලා දීලා තියෙනවා මට prompts 40ක් එක්ක CSV file එක. මට 40 යන්නේ මට 100ක් වන්නේ. ඊට පස්සේ මම හැදුවා make another 100 with white background. ඔන්න එයා මට හදලා දීලා තියෙනවා pet and animal care prompts white background CSV file එක. prompt 100කුත් එක්ක බලමු අපි ඒක කොහොමද ඇවිල්ලා තියෙන්නේ. මේ තියෙන්නේ ඒක. මම ඒක ඕපන් කරලා පෙන්නන්නම් ඔයගොල්ලන්ට කොහොමද තියෙන්නේ කියලා. එන්න category title prompt මේ තියෙන්නේ prompt 100. මෙයා මට prompt 100ක් හදලා දීලා තියෙනවා. දැන් අපි බලමු මේක කොහොමද අපේ ඩිසයිනින් ඩිස්ක් එකකට දාන්නේ කියලා. මේ තියෙන්නේ මම අර කලින් හදලා තිබිච්ච prompt 40 set එකකින් හදාගත්ත images set එකක්. මේ බලන්න කොච්චර qualityද vectors නම් vectors. අපි මෙතන අලුත් project එකක් open කරගමු. ඊට පස්සේ මේ තියෙන්නේ අපේ designing disk tool එක. මම තේරුවා මගේ අලුත් prompt list එක start automation දුන්නා. වැඩේ පටන් ගත්තා. මේ වැඩේ යනවා. අපි තව ටිකකින් ඒක බලමු. එතකන් අපි බලමු අපේ අලුත්ම වැඩේ. මේක තමයි මචං designing prompt builder එක. මේකෙන් පුළුවන් අපිට photos, vectors, illustration, vector icon sets කැමති දෙයක් prompt generate කරගන්න තියෙන photos වලින්. කොහේ හරි website එකක තියෙන photos වලින්. එතකොට එහෙමයි. දැන් අපි Adobe Stock Contributor එකට ගියාට පස්සේ insight වල අපිට තියෙනවනේ මෙතන recent top sellers ලගේ මේ තියෙන images නේ. ඔයාලට ඕන images නම් දැන් අපි බලමු මේ පළවෙනි එක මොකක්ද? මේ images set එකකින් මෙහෙම තියෙනවනේ images. දැන් මෙහෙම මෙතන මේ load වෙලා තියෙන images ටික විතරයි මෙයා prompt එක build කරන්නේ. ඒ හින්දා මේ ටික ඔක්කොම load වෙන්න ආරෙමු. පහළට ඇවිල්ලා දැන් මේ ටික load වුණා. අපේ extension එක on කරගත්තා. දැන් අපිට ඕනේ මේකේ images නේ. ඒ හින්දා photo කියන එක තේරුවා. generate prompt දුන්නා. මේ එහා prompt 98ක් generate කළා. එක තප්පරේ. ඒක download කරන්න දුන්නා. අන්න මම ඒක නිකන් අකුරක් ගහලා save කළා නිකමට. මේ තියෙන CSV file එක. අපි ඒකෙන් බලමු. දැන් මේ තියෙන්නේ මෙන්න මෙයා හදපු vector set එක දැන් මේ හදාගෙන යනවා තාම. දැන් මේ තාම හැදලා තියෙන 8යි. අපි මේක නවත්තමු. නවත්තලා දැන් අපි මෙතන බැලුවනේ. මෙතන දැන් මේ අපි generate කරන්න හදන්නේ මෙන්න මේ වගේ images නේ. technology AI
images set එක. එතකොට අපි බලමු දැන් අපි හදාගත්ත ඔයගලන්ට පෙන්වන්න බෑ දැන් මේ tool එක කොහොමද කියලා. අපි අලුත් project එකක් open කරගමු. අපේ designing quiz tool එක තියෙනවා හැමදාම වගේ. ඔන්න මේ අපි හදාගත්ත prompt set එක තියෙනවා. open කරගත්තා. start automation දුන්නා. බලමු හැදෙන images කොහොමද අපි ඕනි type එකට තියනවාද කියලා. විනාඩියක් දෙමු යාට. තප්පර 10න් 10ට තමයි මේකේ prompt change වෙන්නේ. තප්පර 10න් 10ට prompt එක change වෙයි. ඕගොල්ලෝ prompt 500ක්ද දෙන්නේ 500ම images හැදෙනවා. ඊට පස්සේ disk එකේ මෙතන download all images දුන්නාම zip file එකක් විදිහට ඔක්කොම photos ටික එකපාර download වෙනවා. මෙන්න මෙයා හදන images අපේ prompt එක. මෙන්න සුපිරි නේද? images අපි අර තප්පරෙන් හදාගත්ත prompt set එකේ images මේ හොලේ මහා ලොකු rocket science නෙවෙයි චූටි වැඩක් ඕනි කෙනෙක්ට කරන්න පුළුවන්. අපේ designing desk tool එක ගන්නව නම් දැන් WhatsApp එකට message එකක් දාන්න. WhatsApp number එක දාලා තියෙනවා description එකේ. අනිවාර්යෙන් call එකක් ගන්න. නැත්නම් message එකක් දාන්න WhatsApp එකේ. ඕනි දෙයක් කියලා දෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. ඕනි දෙයක් අහලා comment එකක් දාන්න. අනිවාර්යෙන් reply කරනවා. message එකක් දාන්න ඒත් reply කරනවා. follow කරලා නැත්නම් follow කරන්න, like කරන්න, share කරන්න. අපිත් එක්ක එකතු වෙලා ඉන්න. මේ තියෙන්නේ images. අපිට තියෙන්නේ මේ images ටික download කරලා අපිට ඕනේ ටික select කරලා metadata ටික generate කරලා Adobe Stock එකට upload කරන්න විතරයි. images නම් upscale කරන්න ඕනි. vectors නම් vectorize කරන්න ඕනි. vectors vectorize කරනවා නම් vector magic tool එක ගැන මම වීඩියෝ දාලා තියෙනවා. upscale කරනවා නම් upscale එකයි imgupscaler.com website එකයි හොඳයි. ඒ දෙකෙන්ම පුළුවන් upscale කරන්න. try කරලා බලන්න. try කරලා නැත්නම් තාම ළඟදිම prompt build එකක් දෙනවා ඔයගලන්ට. මීට වඩා හොඳ version එකකින් දෙන්න තමයි හිතාගෙන ඉන්නේ. ඒකයි තාම දුන්නේ නැත්තේ. මේකත් ඕනනම් කතා කරන්න. එහෙනම් අපි ආයෙත් වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් ජය වේවා guys.